දැන් මේක රොකට් එකක් විදියට ඉහළට ගමන් කරනවා. මෙන්න මේ විදියට. I wanna be the greatest. Everybody on the fake shit. I look around and feel like everybody is the fakest. I make this every day and I'm impatient. Hoping one day I blow up. ඉතින් ඔන්න DJI Neo drone එක දැන් අපි unbox කරගන්න තමයි සූදානම් වෙන්නේ. අනිත් box එකත් මේ විදියට අරගමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ box එකත් වෙන මේ විදියට. Statement. The top is so vacant. I don't hear shit that I think is amazing. Waiting for my day when I'm playing sold out shows for 1,000 fans. Hello guys, අයිබෝවන්. ඉතින් ඔන්න GLSL vlog YouTube channel එකෙන් අරගෙන එන පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි අද සූදානම් වෙන්නේ ලෝකේ හොඳම features තියෙන අඩුම මිලට ලබා ගන්න පුළුවන් හොඳම drone එක ඔන්න මිලදී ගන්න තමයි සූදානම් වෙන්නේ. අපි යන්න හදන්නේ කැමරා LK එකට. ඉතින් නුවරට යන්න ඕන. අපි එන යන ගමන් වැඩි විස්තර කතා කරමු. I wanna be the greatest. Everybody on the fake shit. I look around and feel like everybody is the fakest. I make this every day and I'm impatient. Hoping one day I blow up from the basement. Statement. The top is so vacant. I don't even... මං හිතනවා මාව වලට පැහැදිලිව ඇහෙනවා ඇති කියලා. ඉතින් මං දැන් ඔන්න නුවරට යන ගමන් ඉන්නේ. මාවනැල්ලේ තමයි දැන් මම ඔන්නේ ඉන්නේ. ඉතින් මෙන්න මේ ස්ථානය නම් ඔයා නොදන්නවා වෙන්න විදියක් නැහැ. මොකද මාවනැල්ල හරහා ගමන් කරන හැම කෙනෙක්ම වගේ සාමාන්‍යයෙන් මෙතනට ඇවිල්ලා අලුත් නුවර ශ්‍රී දැරිමුණ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන යන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මමත් ඒක පෞද්ගලිකව පුරුදු වෙලා ඉන්න දෙයක්. ඒ නිසා මමත් මාවනැල්ල හරහා ගමනක් යනවා නම් නුවර දෙසට අනිවාර්යයෙන්ම මමත් මේ විදියට මේ ස්ථානයට ඇවිල්ලා ශ්‍රී දැරිමුණ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න පුරුදු වෙලා ඉන්නේ. හරි ඉතින් ඔන්න නැවතත් අපේ ගමන ආරම්භ කරා අපේ අලුත්ම සමාජික අරගෙන එන්න. ඉතින් ඔයාලට ලස්සන කඳුපන්ති ටිකක් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් නුවර දෙසට යද්දී. ඉතින් මේ සබාදාමේ සුන්දරත්වය නම් කියලා නිම කරන්න බෑ කොහොමත්. අපි වෙලා යන නිසා ඉක්මනට කැමරා LK එකෙන් හම්බ වෙමු. ඉතින් ඔන්න මම දැන් කැමරා LK එකට අවිල්ලා ඉන්නේ. දැන් මට අවශ්‍ය DJI Neo drone එකේ කොම්බෝ පැක් එක ලබා ගන්න. අපි බලමු එයා ඉන්නවද කියලා. ඔව් එයා ඉන්නවා. මම එයාව දැන් ලබා ගන්න තමයි සූදානම්. හරි ඉතින් ඔන්න අලුත් සමාජික අපි ලබා ගත්තා. අපි එහෙනම් මෙයාව ඉක්මනින්ම අපේ GLSL ස්ටුඩියෝ එකට ගිහිල්ලා අන්බොක්ස් කරගෙනමු. හරි එහෙනම් අපි දැන් බලමු ලෝකේ තියෙන දැනට හොඳම ෆීචර්ස් තියෙන අඩුම මිලට ලබා ගන්න පුළුවන් DJI Neo drone එකේ අන්බොක්ස් එක. හරි ඉතින් ඔයාලට පළවෙනිටම බලා ගන්න පුළුවන් කැමරා LK එකෙන් අරගෙන ආපු බෑග් එක පිටින් ඔන්න මේ විදියට බලා ගන්න පුළුවන්. හරි අපි දැන් එකින් එක අන්බොක්ස් කරගමු. ඉතින් පළවෙනියටම මම මෙන්න මේ විදියට පළවෙනි බොක්ස් එක මේ විදියට අරගන්නවා. ඉතින් බලා ගන්න පුළුවන් DJI Neo ඔන්න උඩින්ම DJI Neo logo එකක් තියෙනවා. ඊටත් අමතරව TRCSL approve logo එකත් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න DJI Neo drone එක දැන් අපි අන්බොක්ස් කරගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපි ඒක මේ විදියට තියලා අපි කොම්බෝ පැක් එක නිමිලදී ගත්තේ. අපි ඒක නිසා අනිත් බොක්ස් එකත් මේ විදියට අරගමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බොක්ස් එකක් වෙන මේ විදියට. ඒත් අපි පැත්තකින් තියාගමු. තව මොනවද අපි තියෙන්නේ කියලා බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇවිල්ලා DJI online warranty claim කරගන්න leaflet එක. ඊට අමතරව invoice එක තියෙනවා. හරි මේ දෙකම අපි දැනට පැත්තකින් තියාගමු. හරි මේ විදියට අපි දැන් බෑග් එකත් පැත්තකින් තියාගෙන අපි ඉස්සෙල්ලාම අන්බොක්ස් කරගමු මේ බොක්ස් එක. ඉතින් මම මෙන්න මේ විදියට මෙතන සීල් එක මේ විදියට මේ පැත්තට මේ විදියට right බලමු කොහොමද කියලා. හරි ඒ බොක්ස් එක මේව තියාගමු. DJI remote එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකත් අපි මේ විදිහට පැත්තකින් තියාගමු. තව තියෙනවා ඔන්න අපේ DJI drone එක Neo. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් DJI Neo drone එක. ඒකත් අපි තියාගමු. මේ විදිහට බලා ගන්න පුළුවන්. fan දෙකක් තියෙනවා. right. මම හිතන්නේ එච්චරයි. ඔව්.
දැන් අපි ඒක මේ විදියට පැත්තකින් තියාගමු. දැන් මෙන්න මේ විදියට පළවෙනියටම අපි ගමු DJI drone එක. දෙමු මෙන්න මේ විදියට. අද බලාගන්න පුළුවන් ඔන්න DJI Neo drone එක මෙන්න මේ විදියට. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් DJI Neo drone එක. ඉතින් ඔන්න ලෝකේ තියෙන හොඳම ෆීචර්ස් තියෙන අඩුම මිලට ලබා ගන්න පුළුවන් DJI drone එක. හරි ඒකත් අපි මේ විදියට තියාගමු. එක්ස්ට්‍රා අපිට නුගියට පැහැන් දෙකක් තියෙනවා. ඊට පස්සේ අපි ගමු DJI remote එක මෙල්ල මේ විදියට. wow ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ විදියට DJI remote එක. ඉතින් ඒකත් තියාගමු මේ විදියට. දැන් අපි බලමු මේ box එකේ මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් පළවෙනියට ඔයාලට බලාගන්න පුළුවන් type C cable එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට බලන්න පුළුවන් type C cable එකක්. ඒ වගේම තවත් මේ වගේ ටූල් කීප තියෙනවා. පොඩි පොඩි අයිටම් ටිකක් තියෙනවා. අපි බලමු. හරි ආසාවෙන් තමයි මේ අන්බොක්ස් එක කරන්නේ. මේ විදියට ඔන්න ඊළඟ පැක් එකත් අන්බොක්ස් කරගමු. හරි ඔයාලට බලාගන්න පුළුවන් DJI මෙන්න බැටරි charge කරගන්න අපි. ඊළඟට අපි බලමු ඊළඟ box එකේ මොකක්ද තියෙන්නේ කියලා. හරි ඊළඟ box එකේ තියෙන්නේ මොකක්ද කියලා අපි දැන් ඔන්න මේ විදිහට unbox කරන්න තමයි සූදානම් වෙන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා. හරි wow ලස්සන බෑග් එකක් මං හිතන්නේ තියෙන්නේ එකේ. box එකේ ඉච්චරයි තියෙන්නේ. අපි බලමු කාර්ට් එහෙනම් ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ විදියට ලස්සන බෑග් එකක්. DJI drone එක අපිට ඔන්න පහසුවෙන්ම අපි යන තැනට අරගෙන යන්න පුළුවන් විදියට ලස්සන බෑග් එකක් මේ විදියට ලැබිලා තියෙනවා. ඉතින් මේක කොම්බු පැක් එකට තමයි මම හිතන්නේ ලැබෙන්නේ. ඉතින් ඔයාලට මේ විදියට නැවතත් බලා ගන්න පුළුවන් ලස්සන බෑග් එක. ඒකත් පොඩ්ඩක් තව අතුලත බලමු. මම හිතනවා ඔයාලට ආස වෙයි කියලා. හරි මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් අපිට බෑග් එක පහසුවෙන්ම අපේ කරට දාගන්න පුළුවන් විදියට ඔන්න බෙල්ට් එකකුත් තියෙනවා. ඉතින් ඒ වගේම මෙතන පහසුවෙන් අපිට හසුරුව ගන්න පුළුවන් අපේ ඩ්‍රෝන් එකේ අයිටම්ස් ටික මෙතන පහසුවෙන්ම තියාගන්න පුළුවන්. ඉතින් අපි එනම් බලමු දැන් ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා කොයි වගේ එක්ස්පීරියන්ස් එකක් අපිට ලබා ගන්න පුළුවන්ද කියලා.
හරි ඉතින් ඔන්න එහෙනම් දැන් ෆ්ලයි කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් පළවෙනියටම අපි බලමු DJI Neo drone එකේ quick shot එකක්. මේකේ තියෙන AI tracking subject කියන option එක. එහෙම නැත්නම් AI subject tracking කියලාත් අපි කියනවා. ඒ option එක භාවිතා කරලා මේ DJI Neo drone එකේ අපි quick shots ටිකක් පළවෙනියටම බලලා ඉමු. හරි පළවෙනියට අපි එහෙනම් ඔන්න දැන් drone එක fly කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. drone එකේ තියෙන පළවෙනි option එක ඔන්න මෙන්න මේ විදිහට හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට drone එක දැන් මාත් එක්කම ඔන්න ගමන් කරන විදිය ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඉතාමත් ලස්සනට drone එක මාත් එක්ක ගමන් කරන විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි ටිකක් ඉක්මනින් ගමන් කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. drone එක මගේ පස්සෙන්ම ගමන් කරන විදිය ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් drone එක ඔන්න ඇවිල්ලා තියෙනවා. හරි. අපි එහෙනම් දැන් drone එක නැවතත් මෙන්න මේ විදියට. හරි. ඉන්න drone එක මගේ අතට ගත්තායේ. අපි එහෙනම් දැන් බලමු ඊළඟ shot එක. ඊළඟ shot එකේදී මම කරන්න සූදානම් වෙන්නේ මගේ වටේ drone එක circle එකක් විදියට. එහෙම නැත්නම් drone එක රවුමට කැරගෙන විදිය තමයි ඔයාලට දැන් මම පෙන්වන්න සූදානම් වෙන්නේ. හරි. එහෙනම් අපි බලමු ඒකත්. ඔයාලට බලා ගන්න පුළුවන් drone එක දැන් circle එකක් විදියට. මෙන්න මේ විදියට ලස්සනට මගේ වටේ කැරගෙන විදිය ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් drone එක මගේ වටේ circle එකක් විදියට. කොහොම නැත්නම් රවුමක් විදියට මේ විදියට කැරගෙන විදිය. ඉතාමත් ලස්සන විදියට ලස්සන ලොකේෂන් එක මේ විදියට අපිට පුළුවන් මීටර ගාන වෙනස් කරගන්න. දැන් මෙතන දැන් 2 මීටර්ස් එහෙම නැත්නම් මීටර දෙකකට තමයි මේ විදියට දැන් circle එකක් විදියට කැරගෙන්නේ. අපිට තව පුළුවන් මේක මීටර ගන්න වැඩි කරන්න ඔය විදියට. ඒ වගේ ගොඩක් හොඳ ඔප්ෂන් කීපයක් මේකේ තියෙනවා. හරි එහෙනම් අපි තව තියෙනවා මේක ඔප්ෂන් කීපයක්. අපි ඒවත් try කරලා බලමු. දැන් මම මේ විදියට rocket විදියට ඉන්න. දැන් මේක rocket එකක් විදියට ඉහළට ගමන් කරනවා. මෙන්න මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන් ඉතාමත් ලස්සනට. දැන් එයා මාව ට්‍රැක් කරගෙන ඉන්නේ. දැන් මගේ ලස්සන ෂොට් එකක් යා මේ විදියට ඔන්න මට ලස්සනට අරන් දෙනවා. දැන් ඔන්න ඔයාලට මේ විදියට බලා ගන්න පුළුවන් ඉතාමත් ලස්සනට drone එක යන විදිය. හරි. දැන් අපි ඊළඟ ඔප්ෂන් එක බලමු. දැන් ඊළඟට මම මෙන්න මේ විදියට spotlight කියන එක ලස්සන view එකකට දැන් මගේ shot එකක් මේ අරගන්න ගමන් ඉන්නේ. මගේ drone shot එකත් ඔයාලට වීඩියෝ එකේම බලා ගන්න පුළුවන් විදියට සලස්වන්න. හරි. ඒ වගේම තව ඔප්ෂන් එකක් තියෙනවා අපි ඒකත් බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඔප්ෂන් කීපයක්ම තියෙනවා. අපි ඒකත් බලමු දැන්. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් යා ඩිරෙක්ෂන් ටැග් එකකින් ටැග් එක නෙවෙයි. දැන් ලස්සනට ගන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේ. ලස්සන විදියට මාව ටැග් කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ. තාමත් ලස්සන විදියට. යා ලස්සන ෂොට් එකක් දැන් මට අරන් දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපි බලමු එහෙනම්. ඔයාලට බලා ගන්න පුළුවන්.
ඔය වගේ ගොඩක් දේවල් අපිට කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපි එහෙනම් දැන් මම ඉස්සරහට එන්න. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් වීඩියෝ එක කරද්දි මෙන්න මේ වගේ ෂොට් ඔයා ලස්සනට ගන්න දෙනවා. ඉතින් හරි. එහෙනම් අපි දැන් බලමු ඩ්‍රෝන් එක රිමෝට් එකත් එක්ක සම්බන්ධ කරලා කොයි වගේ ෂොට්ස් ටිකක් අපිට ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔන්න මන්ද ඩ්‍රෝන් එක සම්බන්ධ කරලා තියෙන රිමෝට් කන්ට්‍රෝල් එකත් එක්ක ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් GLSL vlog YouTube channel එකෙන් අරගෙන ආපු පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ වගේ ඉස්සරහටත් වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ GLSL vlog YouTube channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. මොනවාද මේ වගේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආපු ගමන් හැමෝටම කලියෙන් ඔයාලටත් මේ වීඩියෝස් බලා ගන්න පුළුවන්. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු.